හොඳයි ළමයි. මේ වීඩියෝ එකේ මම බලාපොරොත්තු වෙනවා ASCII coding system එකේ ඒ table එක ඕගොල්ලොත් එක්ක පොඩ්ඩක් අඳුන ගන්න. හරිද? දැන් මේ වෙනකොට අපි coding systems හතරක් ඉගෙනගෙන තියෙනවා. BCD, ASCII, EBCDIC, Unicode. එතෙන්දි මම කලින් වීඩියෝ එකේදීත් කිව්වා O level වලදී ගොඩක් ප්‍රශ්න එන්නේ ASCII coding system එකෙන්. ඉතින් මේ ASCII coding system එකට අදාළ table එකක් තියෙනවා. ඒ table එක අපි පොඩ්ඩක් study කරමු. හරිද? එතකොට ASCII coding system එකේ එක කෝඩ් එකකට bits 7ක් පාවිච්චි වෙනවා 2 to the power 7 නැත්නම් 2/7 වෙනි බලය ඔක්කොම කෝඩ්ස් 128ක් පාවිච්චි වෙනවා. ඔක්කොම කෝඩ්ස් 128ක් පාවිච්චි වෙනවා. එතකොට මේ ඇවිල්ලා ASCII table එක තියෙන්නේ. එතකොට ඔයගොල්ලෝ මෙතන අවධානය යොමු කරන්න මෙන්න මේ decimal කියන column එකට සහ මේ ASCII character කියන column එකට. හරිද? මෙන්න මේ column එකටයි මෙන්න මේ කොලම් එකටයි අවධානය යොමු කරන්න. හරිද? ඉස්සෙල්ලා අපි බලමු කෝඩ් 128ක් තියෙනවද කියලා. දැන් මේ බිඳුවෙන් පටන් අරන් තියෙන්නේ. හරිද? ඔක කොහොම පහළට ආපුවාම මේ 127න් ඉවර වෙලා තියෙනවා. හරිද? ඒතර බිඳුවත් එක්ක 127ක් කියන්නේ ඔක්කොම 128ක් තියෙනවා. තේරුණාද? එතනින් අපිට වෙරිෆයි කරගන්න පුළුවන් කෝඩ් 128කට අදාළ විස්තර මේ ටේබල් එකේ තියෙනවායි කියලා. ඊළඟට දැන් ASCII වලදී ඇත්තටම කරන්නේ සිම්බල් එකක් bits 7කින් යුක්ත ස්ට්‍රීම් එකකට හරවලා bits 7කින් යුක්ත බයිනරි නම්බර් එකක් හදන එකනේ. එතකොට දැන් මේ බයිනරි නම්බර් එක මේ ටේබල් එකේ දාලා නැහැ. එයාගේ ඩෙසිමල් වර්ෂන් එක තමයි දාලා තියෙන්නේ. එතකොට ඩෙසිමල් බිඳුවේ රිප්‍රසන්ට් කරන ASCII කැරක්ටර් එක තමයි null කියන එක. ඔය සමහර අවස්ථාවන් වලදී ඔය Excel Access වගේ software පාවිච්චි කරද්දී null කියලා වැටෙනවා සමහර cell වල නැත්නම් database ඒ values වල. හරිද? එතකොට ඒ වගේ තැනක null එක represent කරන්නේ බිඳුව කියන decimal අගින්. මෙතන මේ බිඳුවෙන් සංකේතවත් කරන්නේ මොකද්ද? බිඳු 7කින් යුක්ත ASCII code එකේ decimal version එක. හරිද? එතකොට ඩෙසිමල් එකෙන් නිරූපණය කරන්නේ SOH කියන එක. ඒකත් එක්තරා සංකේතයක්. එතකොට එයාගේ බයිනරි වර්ෂන් එක කියන්නේ ඩෙසිමල් 1යි කියන්නේ බයිනරි ASCII කෝඩ් එක වෙන්නේ 0.6යි අගට 1. හරිද? අර එහෙම යන්නේ. හරිද? ඉතින් ඔහොම ගියාම බලන්න මේ කැරක්ටර්ස් නොදන්න කැරක්ටර්ස් තියෙනවා. එතකොට මෙන්න දන්න කියන කැරක්ටර්. දැන් ස්පේස් එකේ බොත් එහෙම ස්පේස් එක නිරූපණය කරන්නේ 32කින්. හරිද? ඩෙසිමල් 32කින්. ඒ විදිහට exclamation mark එක inverted commas hash dollar percentage mark ampersand ඔහොම ගියන් single quotations ඔහොම ගියන් ඔන්න symbol set එක එනවා. ඔන්න decimal බිඳුව කියන එක ASCII code එකේදී decimal 48න් තමයි නිරූපණය කරන්නේ. ඒතකොට decimal 48 binary කරලා bits 7කින් පෙන්වන්න ඕන. හරිද? ඒ bits 7කින් යුක්ත stream එකෙන් තමයි බිඳුව කියන එක. keyboard එකේ බිඳුව අපි මේ ප්‍රෙස් කළොත් ඒක process වෙද්දී ASCII නම් use කරන්නේ 48ට අදාළ bits 7කින් යුක්ත binary number එකෙන් තමයි බිඳුව represent කරන්නේ. හරිද? ඉතින් ඔහොම ගිහිල්ලා ඔය less than equal greater than ඔහොම symbol ඇවිල්ලා ඔන්න capital A එනවා. capital A වලට අදාළ ASCII code එකේ decimal value එක 65. හරිද? එතකොට ඇත්තටම ගත්තොත් එහෙම 1.5යි 1 කියන කෝඩ් එකෙන් තමයි A කියන එක රිප්‍රසන්ට් කරන්නේ. එතකොට 65 කියන්නේ ඩෙසිමල් ලගේනේ. ඒක බයිනරි වලට හරවලා බිට්ස් 7කින් තියෙනකොට 1.5යි 1යි කියන ඒ බිට්ස් 7කින් යුක්ත බයිනරි නම්බර් එකෙන් තමයි ඒව රිප්‍රසන්ට් කරන්නේ ASCII වලදී. ওই විදිහට BCD ඔහොම තියෙනවා. හරිද? ඉතින් 65 ඉඳන් 90 වෙනකන් capital A to capital Z තියෙනවා. ඊට පස්සේ ආයි symbol set එකක් තියෙනවා. opening square bracket එක backward slash එක ඔහොම ඇවිල්ලා simple A පටන් ගන්නෙ decimal 97න්. හරිද? ඔහොම ඇවිල්ලා symbol Z ඉවර වෙනවා decimal 122න්. එතකොට ආයි මේ symbol set එකක් එනවා. opening curly brace එක closing curly brace එක ඔහොම delete ඔහොම ඇවිල්ලා එතනින් ඉවර වෙනවා 127 වෙනි එක. 127 කියන්නේ අවසාන සිම්බල් එකට අදාළ ඩෙසිමල් වැලියු එක. හරිද?
127 කියන්නේ ඇත්තටම මොකද්ද? බිට්ස් 7කින් නිරූපණය කළොත් 1/7ක්. 1/7කින් තමයි මේ delete නැත්නම් del කියන සංකේතය නිරූපණය වෙන්නේ. තේරුණාද? ඕක තමයි ASCII table එකේ ස්වරූපය. හරිද? මේක ඔයගොල්ලන්ගේ ටෙක්ස්ට් එකේ මෙන්න මේ pages වල තියෙනවා. ඔයාලට refer කරන්න පුළුවන්. හරිද? starting page number එක කිව්වොත් 102. 102 page එකකින් ඉඳන් pages 4ක් විතර යනකම් මේ table එක තියෙනවා. හරි? හරි. ඊළඟට අවධානය යොමු කරමු අපි ASCII coding system එකෙන් අහන ගැටලු කොහොමද විසඳන්නේ කියලා. හරිද? එතකොට දැන් මේ වගේ ප්‍රශ්න තමයි ඔයාලගේ O level paper එකේ IT paper එකේ ASCII වලින් ඇහුවොත් අහන්න. හරිද? හරි. බලන්න පළවෙනි ප්‍රශ්නේ. ඒකේ කියනවා if the character capital A is represented in the ASCII table as 65. දැන් ඔයාලා දන්නවා කලින් පෙන්වුව table එකේ capital A ව represent කළේ decimal වලින් කීයද? 65න්. ASCII table එකේ. හරිද? එතකොට දැන් ඔයාලට මේ ASCII table එක කටපාඩම් කරගන්න ඕනේ නෑ. මොකද අවශ්‍ය කරන දත්ත, ගැටලුවට අවශ්‍ය කරන දත්ත දෙනවා ගැටලුව තුලම. හරිද? ඒ හින්දා කිසි ප්‍රශ්නයක් නෑ. capital A ව decimal 65න් ASCII table එකේ represent කරනවා නම් මොකද්ද මේ අහන්නේ? What is the binary representation of character G in the ASCII table? එතකොට A ව capital 65න් represent කරනවා නම් ASCII යටතේ capital G ගේ binary representation එක මොකක්ද කියලා අහන්න. හරිද? එතකොට ඉස්සෙල්ලම කරන්න ඕනේ capital G ගේ decimal value එක හොයාගන්න ඕනේ ASCII table එක තුල. එතකොට A කියන්නේ 65නේ. එහෙනම් අපිට තියෙනවා මොකද්ද? B C D ඊළඟට E F G. හරිද? A 65 නම් B 66යි C 67යි. අර එකලක් නේ තියෙන්නේ. එහෙනම් D 68යි. E කීයද? 69යි. F 70යි. G 71යි. එහෙනම් G ගේ decimal value එක කීයද? ASCII table එක තුල 71යි. ඉතින් එයාව binary කරලා bits 7කින් represent කළා නම් හරි. ඉතින් විදි දෙකක් තියෙනවා. අර ඔයාලට මම කියලා දුන්න පළවෙනි විදිය මොකද්ද? බයිනරි කරනවා නම් ඩෙසිමල් වැලියු එක මොකද කරන්න ඕනේ? දෙකෙන් බෙදාගෙන යනවා. ඉතිරිය පැත්තකින් සඳහන් කරන්න ඕනේ. එතකොට 71 දෙකෙන් බෙදුවොත් 3යි 5යි ඉතිරි 1ක්. ආයි බෙදුවොත් 1යි 7යි ඉතිරි 1ක්. ආයි බෙදුවොත් 8යි ඉතිරි 1ක්. ආයි බෙදුවොත් 4යි. සම්පූර්ණයෙන් බෙදනවා ඉතිරිය බිඳුවයි. මෙහෙම බිඳුව හැම වෙනකම් බෙදනවා. 2යි ඉතිරිය බිඳුවයි. සම්පූර්ණයෙන් බෙදුණානේ. 1යි ඉතිරිය බිඳුවයි. ආයි බෙදුවොත් හරිද? මම මෙයා පොඩ්ඩක්ම කරන්නම්. එකට දෙකේව නැහැ බිඳුවයි. එකට දෙකේව නැහැ බිඳුවයි. හැබැයි ඒ එක ඉතිරි තමයි. හරිද? එහෙනම් ඔහොම බිඳුව හැම වෙනකම් බෙදලා අපි මොකද කරන්නේ? මේ බිඳුව සලකන්නේ නැහැ. රිමයින්ඩර්ස් ටික ශේෂයන් ටික bottom to top consider කරමු. එහෙමනේ. එතකොට මෙයාගේ binary representation එක ලියන්න පුළුවන් 71 කොහොමද? 1.3යි ආයි 1/3. ඔන්න ඔහොම. ඉතින් ඔහොම උත්තරේ ගන්න පුළුවන්. හරිද? ඊළඟට ඔය සාම්ප්‍රදායිකව ඩෙසිමල් එකක් දෙකෙන් බෙදලා ශේෂයන් හරහා නැත්නම් රිමයින්ඩර්ස් හරහා බයිනරි එක හොයන සාම්ප්‍රදායික ක්‍රමයට වඩා වෙනස් ක්‍රමයක් මම මේ ගැටලුව තුලදී කියලා දෙන්නම්. මේ ෆස්ට් ටයිම් තමයි ඔයාලගේ වීඩියෝ සීරීස් එකේදී ඒක කියලා දෙන්නේ. ඒ කොහොමද? මෙහෙමත් පුළුවන්. දැන් හිතන්න මෙහෙම. හරිද? එතකොට ඔයාලට මේ දේ මතක තියාගන්න ඕනේ තමයි දැන් අර අපි මෙහෙම ලියාගෙන යනකොට දෙකේ බල දකුණත පැත්තේ ඉඳන් 2.0 2.1 2.2 2.3 2.4 2.5 ඔහොම ලියාගෙන යනවානේ.
2 6 2 7 ඒවැ සිම්ප්ලිෆයිඩ් වැලියු ටික පිළිවෙලට මතක තියෙන්න ඕනේ. මෙතන නම් 1යි 2යි ඊළඟට 4යි 8යි 16යි 32යි 64යි 128යි 256යි 512යි එහෙම මතක තියාගන්න ඕනේ. කොහොමද 1 2 4 8 16 32 64 128 256 512 එහෙම මතක තියාගන්න ඕනේ. හරිද? ඒ මතකයේ තියෙනවා නම් මෙහෙම බෙද බෙදා ඉන්න ඕනේ. හරිම ලේසි ඩෙසිමල් එකකට අදාළ බයිනරි එක හොයන එක. හරිම ලේසි. හරිද? මෙන්න මෙහෙමයි හොයන්නේ. ඉස්සෙල්ලම කරන්න ඕනේ ඕගොල්ලෝ බලනවා 71 හෝ ඊට අඩුවෙන් තියෙන ආසන්නම දෙකේ බලයට අදාළ අගය. දැන් 64 තියෙනවා. ආයි තියෙන 128 නේ. 128 කියන්නේ 71 පන්නලානේ. එහෙනම් 64. 64 තමයි ආසන්නම අගය. අපි 71ක් හදන්න තියෙන්නේ. 71ක් හදන්න තියෙදි අපි 64 ගොඩක් දැම්මා. හරිද? 64 ගොඩක් දැම්මා. ඊළඟට මේ පැත්තෙන් ඉන්නේ කවුද? එයාගේ භාගය 32 ගොඩක්. දැන් 64ක් ගියාට පස්සේ 71කින් තව අපිට කීයක් හදන්න ඕනේද? 7ක් ඉතුරුයි. 7ක් ඉතුරුයි. එහෙනම් 7ක් තමයි ඊළඟ පොසිෂන්ස් වලින් හදන්න ඕනේ. එතකොට ඊළඟට ආසන්නම් පොසිෂන් එක 32. එතකොට 7ක් හදන්න තියෙදි 32 ගොඩවල් ඕනේ නැහැ. ඊට එහා පැත්තේ 16 ගොඩවල් තියෙනවා. 7ක් හදන්න 16 ගොඩවල් ඕනේ නැහැ. හරිද? 16ට පස්සේ 8 ගොඩවල් තියෙනවා. 7ක් හදන්න 8 ගොඩවල් ඕනෙත් නැහැ. හරිද? 8ට පස්සේ 4 ඉන්නේ. 7ක් හදන්න 4 ගොඩක් ඕනේ. 7න් 4ක් ගියහම තව 3ක් ඉතුරුයි. 4ට පස්සේ 2 ඒවා තියෙන්නේ. ඉතින් තව 3යිනේ හදන්න තියෙන්නේ. 3ක් හදන්න 2 ගොඩක් දැම්මා. තව කීයක් හදන්න තියෙනවද ඉතුරු වෙලා? 1යි. 2ට පස්සේ ඉන්න පොසිෂන් එක මොකද්ද? 1. ඒ 1 දාගත්තාම අර 1 සම්පූර්ණ වෙනවා. 1යි 2යි 3යි 3යි 4යි 7යි 7යි 64යි 71. කොහොම එන්නේ? ඊළඟට අපි හොඳට අවධානය යොමු කරන්න ඕනේ දැන් මේක S කෙනේ බිට්ස් 7කින් තියනවාද කියලා. ඒකත් සම්පූර්ණ වෙනවා. හරිද? එහෙමත් අපිට ගන්න පුළුවන් මෙහෙම බෙද බෙදා ඉන්නේ නැතුව. හරිද? මම ආයි කියනවා 71ට ආසන්නම දෙකේ බලය ගන්නවා. කීයද? 64. හරිද? දෙකේ කිසියම් බලයක් 64 වෙනවා. දෙකේ ඔව්. දෙකේ 5 32යි දෙකේ 6 64යි. ඒක අපිට අදාළ නැහැ දෙකේ කීයද කියන එක 64නේ. එතකොට 64 ගොඩක් දැම්මට පස්සේ ඊට එහා පැත්තේ ඉන්නේ 32 ගොඩවල් 16 ගොඩවල් 8 ගොඩවල් එහෙමනේ. එතකොට 64ක් ගියාම 71කින් තව 7ක් හදන්න තියෙනවා. එතකොට 32 ගොඩවල් ඕනේ නැහැ. 16 ගොඩවල් ඕනේ නැහැ. 8 ගොඩවල් ඕනේ නැහැ. 7ක් හදන්න අපි 4ක් දාගන්නවා ඉස්සෙල්ලා. 4ක් දාගත්තාම 7 3කට අඩු වෙනවා. ඊට පස්සේ 2ක් දාගන්නවා. 2ක් දාගත්තාම 3 1කට අඩු වෙනවා. ඊට පස්සේ ඒ ඉතුරු එක දාගත්තා. එතනින් සම්පූර්ණයි. 1යි 2යි 3යි 3යි 4යි 7යි 7යි 64යි 71. කොහොමද ගන්න පුළුවන්. ඔයාලා ඕලෙවල් විභාගයට යද්දී MCQ තමයි මේ ගොඩක් ප්‍රශ්න එන්නේ. ওই විදිහට ඩෙසිමල් එකක් බයිනරි කරන්න ඔයාලගේ ස්කිල් එක ඩෙවලොප් කරගෙන තියෙන්න ඕන. නැත්තම් මෙහෙම බෙද බෙදා කරන්න අපිට ලොකු කාලයක් නැහැ MCQ එක. හරිද? හරි. මේ ප්‍රශ්නේ එතනින් ඉවරයි. ඊළඟ මේ දෙවෙනි ප්‍රශ්නේ බලන්න. එතකොට දෙවෙනි ප්‍රශ්නේදී මම මැකුවනේ ඒක මම ලියන්න. හරිද? එතකොට මෙතන එන්න ඕනේ A is represented as බලන්න මේ දෙවෙනි ප්‍රශ්නේ. ඒක මොකද්ද කියන්නේ? දැන් අරට වඩා පොඩ්ඩක් වෙනස් ප්‍රශ්නයක්. හරිද? in the ASCII code එකක A කියන කැරක්ටර් එක represent කරන්නේ මෙන්න මේ bits 7න්ලු. ඉතින් A කියන්නේ 65නේ. ඉතින් ඒක බයිනරි කළාම මේ 64යි 1යි 65යි. ඒක තමයි බයිනරි version එක. ASCII table එකේ තියෙන decimal version එකකින්. ඉතින් ASCII code එකත් තුළ බයිනරි version එකනේ තියෙන්නේ. ඒ කාරණේ හරි. හා. A කියන්නේ බයිනරි වලින් මෙයා නම් අහනවා what is the ASCII code that represents the word bad? bad කියන වචනේ ASCII වලින් represent කළොත් ඒකට අදාළ code එක මොකක්ද කියලා අහනවා. එතකොට ළමයි මෙන්න මෙහෙමයි bad හැදෙන්නේ. හරිද? bad වල තියෙන්නේ B A D කියලා තුන් දෙනෙන්නේ. එතකොට මෙයාට එනවා bits 7ක code එකක්. මෙයාට එනවා bits 7ක code එකක්.
මෙයාට එනවා බිට්ස් 7ක කෝඩ් එකක්. 4ක් 3 21යි. බිට්ස් 21ක කෝඩ් එකකින් තමයි බෑඩ් ASCII හරහා රිප්‍රසන්ට් කරන්නේ. දැන් මේ B ට A ට D ට අදාළ ඒ බිට්ස් 7 කෝඩ් ටික හොයාගත්තා නම් හරි. හොයාගෙන ඒ පිළිවෙලට ලං කරලා ලියන එකයි තියෙන්නේ. හරිද? දැන් A අපි දන්නවා. මොකද්ද? මෙයා 1.0.0.1 හරිද? ඉතින් ඒ වෙනුවට එහෙම දාගමු එහෙනම් 1.5යි 1. දැන් B බලමු. B කියන්නේ මොකද්ද? A ට පස්සේ එක. හරිද? A ට පස්සේ එක කියලා කියන්නේ දැන් මෙයාට වඩා එකක් වැඩි වෙනවනේ. මෙයාට වඩා එකක් වැඩි වෙද්දි මෙන්න මේ දේ වෙන්නේ. මොකද්ද වෙන්නේ? මේ මෙතෙන්ට එකක් එකතු වෙනවා. එකක් එකතු වුණ ගමන් දේවල් අර 9 වසරේ ගණන් වල ඉගෙනගෙන තියෙනවා මේ ද්විමය සංඛ්‍යා නැත්නම් බයිනරි එකතු කරන එක. එතකොට අපි කියන්නේ 1 1 10යි කියලා කියන්නේ. එතකොට මෙයාට එකක් එකතු වුණ ගමන් 10 හැදෙන්නේ බිංදුව දාලා එක අනිත් පැත්තට ගෙනියනවා. මේ පැත්තට ගෙනියනවා. එතකොට මෙන්න මේ කෝඩ් එක තමයි. නැත්නම් තව විදිහකින් කියන්න පුළුවන්. දැන් ගණන් හදනකොට නම් කියන්නේ එහෙමයි. මෙයාට තව එකක් එකතු වුණාම 1 1 10යි. 10 බිංදුව දැම්මා ඉතුරු එක මේ පැත්තට ගෙනිච්චා. මේ දෙන්න එකතු වෙලා මෙතෙන්ට ආවා. එහෙම ගන්නත් පුළුවන්. නැත්නම් තව විදිහකට ගත්තොත් එහෙම මෙයාට එකක් එකතු වුණාම මේ එකේ ගොඩේ දෙකක් තියාගන්න බෑනේ. එහෙනම් ඒ දෙකක් තියෙන එක්කෙනාව දෙකේ ගොඩට ගෙනියන්න ඕනේ. ඉතින් එකේ ගොඩේ තියන්න බෑ. එතෙන්ට බිංදුව දැම්මා දෙකේ ගොඩට ගෙනහිල්ලා එක දැම්මා. එහෙම ගන්නත් පුළුවන්. හරිද? ඊළඟට අපි C ට යමු. C කියන්නේ කවුද? මෙයාට එක දැන් අපිට ඕනේ D හරිද? හරි. B හොයාගත්තනේ අපි ලියමුකෝ එක. 1.0.0.1.0. ඔන්න B. දැන් D හොයාගන්න තියෙන්නේ C හරහා යන්න ඕනේ. හරිද? අපි C හොයලා D හොයමු. හරිද? එතකොට C කියන්නේ මෙයාට එකක් වැඩි එක්කෙනා. 1.0.0.1 මේ අගට එකක් එකතු කරන්න ඕනේ. එතකොට බිංදුවට එකක් එකතු වුණාම 1යි. මෙන්න C ගේ කෝඩ් එක. තේරුණාද? මේ C. හරිද? D කියන්නේ මෙයාට එකක් එකතු වෙන්න ඕන. එතකොට මෙයාට එකක් එකතු වෙද්දි මෙහෙමයි. හරිද? මෙතෙන්ට එකක් එකතු වෙනවා. හරිද? එතකොට එකතු වෙද්දි එකතු වෙලා D හැදෙනවනේ. 1 1 10යි. එහෙම ගන්න පුළුවන්. 1 1 10යි ඉතුරු 1යි. 1 1 10යි. ආයි ඉතුරු එක මෙතෙන්ට. එතකොට A එක එනවා මෙතෙන්ට 1.1නේ එකතු කළාම 0.0.1 ඔහොම ගන්න පුළුවන්. හරිද? එතකොට D ගේ කෝඩ් එක ඔන්න ඕක. හරිද? එතකොට 1000යි 100යි නේද? එතකොට B ගේ බිට්ස් 7කින් යුක්ත ASCII කෝඩ් එක මේක, A ගේ මේක, D ගේ අර. හරිද? ඉතින් අපිට මොකද කරන්න තියෙන්නේ? ඔය 21 ලං කරලා ලියන්න තියෙන්නේ. එතකොට බෑඩ් කියන එක රිප්‍රසන්ට් කළොත් එහෙම ASCII වලදී එයාට අදාළ ASCII කෝඩ් එක වෙන්නේ මෙන්න මේ බිට්ස් 21. හරිද? මොකද්ද? 1.4යි 1.0. එයයි. හරිද? මම මෙයාගේ එක පොඩ්ඩක් වෙන කලර් එකකින් දාන්නම්කෝ. එතකොට ලේසියිනේ. අඳුර ගන්න. 1.5යි 1 නේ තිබ්බේ. ඔව්. එතකොට ඔය එන්නේ A ගේ එක. හරිද? A ලිව්වා. B ලිව්වා. A ලිව්වා. අන්තිමට D. එතකොට මෙන්න මෙහි බිට් 21කින් යුක්ත කෝඩ් එකකින් බයිනරි කෝඩ් එකකින් තමයි ASCII එන්කෝඩින් සිස්ටම් එක යටතේ බෑඩ් රිප්‍රසන්ට් කරන්නේ. ඉතින් ඔන්න ඔය ගැටලු තමයි ඔයාලට එන්නේ O level මට්ටමේදී. හරි?